ඉතින් මේ පිරිත ගැන කියනවා නම් මේක කරන්නේ අපේ 7th batch එකෙන් මේක ගිය අවුරුද්දේ කරලා තිබ්බේ නැහැ. අද පිරිත 8ට තමයි පටන් ගන්නවා කියලා තියෙන්නේ. දැන් වෙලාව 7 වගේ වෙලා තියෙන්නේ. ඉතින් දැන් අපි හොස්ටල් එකෙන් එනවා. මේ අපේ ෆොටෝග්‍රැෆි වලට ඕන කරන බඩු ටිකක් ගත්තා. මේ සද්දෙත් ඇහෙනවා ඇති. ස්පීකර්ස් දාලා තියෙන්නේ. ඈතට ඇහෙනවා. අපේ හොස්ටල් එක හරියට මේ සද්ද ඇහෙනවා. මේ තියෙන්නේ අපේ පිරිත් මණ්ඩපේ. දැන් ඔක්කොම වැඩ ටික වගේ ඉවරයි මේකේ. ඇතුලේ වැඩ කටයුතු පිරිත් මණ්ඩපේ වැඩ කටයුතු දැන් සම්පූර්ණයෙන්ම වගේ අවසන්. අපි උඩින් ඉඳන් බලමු දැන් පහළ කට්ටිය කොහොමද වැඩ කරන්නේ කියලා. අර පහන් පත්තු කරන එක එහෙම කරනවා. පහළ දැන්. ඔය තියෙන්නේ. බලන්නකො ලස්සන්ට මේ ටික පේන හැටි. මෙතන අපේ සංග්‍රහක වැඩ කටයුතු ටික වෙනවා. අපි දැන් රැට කෑවා කැන්ටින් එකෙන්. තව ටිකකින් හාමුදුරුවෝ වඩම්මනවා කියලා කිව්වා. අපි දැන් ගිහින් බලමු බුදුමැදුර පැත්තට. බුදුමැදුරත් දැන් ලස්සනට සරසලා තියෙන්නේ. මේක රැයට තමයි ඉතින් ලස්සන. දවල් වරුවේ මේක ගහලා තිබ්බත් ලස්සන දැක්කේ නෑනේ. ඉතින් අපේ ඩීන් සර් ඉන්නවා මෙතන. දැන් බුදුමැදුරේ ලස්සන මල් තියලා පහන් පත්තු කරලා බල් පැල් දාලා හඳුන් කූරු පත්තු කරලා දැන් තමයි ලස්සන ඇත්තට. අපි දැන් බලමු අර පහන් ටික එතෙන්ට කොහොමද පේන්නේ කියලා.
Faculty of Medicine, Wayamba University of Sri Lanka. පිරිතේ බැක් ස්ටේජ් එකේ වැඩ වෙන විදිහ ඉතින් කට්ටිය මෙතන තමයි කෑම බීම ලෑස්ති කරන්නේ. දැන් වෙලාව රෑ 11යි. අපි දැන් පහලට ගිහිල්ලා දැන් මම මේ උඩ ඉන්නේ. පිරිත් අහලා එමු. දැන් වෙලාව රෑ 12යි. ඉතින් තාම පිරිත යනවා මෙතන. කට්ටියත් ඉන්නවා තාම හැරගෙන. ගොඩක් අය ඉන්නවා. බලමු. තාම නිදිමතත් නැහැ. අපි ඇතුළට යමු. නෙස්කැෆේ එකක්. නෙස්කැෆේ හදලා දෙනවා. නෙස්කැෆේ බ්‍රිව්වා. ආයම් පිටකට දැන් නිදිමත නැති කරගත්තා. දැන් ආයි පිටකට යනවා. එකයි 54යි. දෙකටත් කිට්ටුයි. දැන් වෙලාව 3යි. කට්ටිය ඇහැරිලා ඉන්නේ තාම. ඒ කියන්නේ එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. මටත් තාම නිදිමතක් නැහැ. ඉතින් අපි මේ පැත්තේ අර නන් ඇකඩමික් ස්ටාෆ් එකෙන් කෝපි දන්සලක් දෙනවා. එයාලා අපිට කලිනුත් ළඟට කෝපි ගෙනල්ලා දුන්නා. දැන් පාන්දර 3යි මෙයා මෙතන වැඩ. ප්‍රෙෂර් අපේ. දැන් පිරිතේ ගිනුම් හදන්නේ. දැන් වෙලාව 3ක් පහුවෙලා තියෙන්නේ. අපි ඔඩිටෝරියම් එක ඇතුළට ආවා. නෑ එකක් ගහන්න. මේ තියෙන ඉතින් පාන්දර 3ට අපේ ඔඩිටෝරියම් එක. ඉතින් කට්ටිය රෙස්ට් කරන්න මෙතෙන්ට තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ ඉන්නේ අක්මාල්. හායි හායි. ඉතින් ඔයා දැන් මුස්ලිම් එක්කෙනෙක්නේ. මොකද හිතෙන්නේ අද මේක ගැන? මෙයා සුදු ඇඳගෙන ඇවිල්ලා තියෙනවා. බොහොම සතුටුයි. මේ වගේ අවස්ථාව අපි දෙකලවත් නෑ. නිදාගත්තේ නැද්ද? තාම. මෙයා ෆොටෝග්‍රැෆි වලින් ගොඩක් ලොකු උදව්වක් කළා අපිට මේ ඉවෙන්ට් එකේ. මේ ඉන්නේ රෙපී අපේ. ඉතින් මේ රෑ කියලා නෑ. ඉතින් තාම වැඩේ ඉතින්. ඔව්. රෑ නෙවෙයි පාන්දර. සෙන්ටරේ කරලා තිබ්බා. බැච් එකකට එකතු වෙලා මේක රෙගියුලර් එකට බුක් කරනවා. ඔක්කොම සුපදනා ඉස්සරහට කරන් යන්න කියලා. මේ ඉන්නේ අපේ රිලිජස් රෙප්. 4යි වෙලාව. දැන් වෙලාව උදේ 5යි.
ඉතින් මේ ඔඩිටෝරියම් එකේ උඩ කට්ටිය හීල් දානේ දෙන්න ලෑස්ති කරනවා. කොහොමද හිතන්නේ කට්ටිය හයිඩේ ඉන්නවා. පිරිත වැඩ ඉවරයි. අපිත් පිරිත් නූල් ගැට ගහගත්තා. පිරිත් පැන් බීලා. දැන් එළිය වැටලා තියෙන්නේ. දැන් වෙලාව 6 පහ වෙලා තියෙන්නේ. බලන්නකො දැන් ටිකෙන් ටික එළිය වැටිගෙන එන්නේ. දැන් හාමුදුරුවන්ට උදේ හීල් දාන්නේ දෙන්න තමයි තියෙන්නේ. අපි ෆස්ට් ටයිම් තමයි මෙහෙම රෑ එළි වෙනකන් මේ විදිහට මෙහෙම වැඩක් කළේ. අපි වැඩ කළා තියෙනවා. ඒත් ඉවෙන්ට් එකක මෙහෙම රෑ එළි වෙනකන් හිටියේ පළවෙනි පාර. වටපිටාවත් හරිම ලස්සනයි, ඉවෙන්ට් එකත් ලස්සනයි. ඉතින් මහන්සියක් දැනුනේත් නෑ. අපි එහෙනම් දැන් උඩට ගිහින් බලමු කොහොමද හීල් දාන්නේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කියලා. පිරිත් මණ්ඩපයේ ආස්පස් කරන වැඩ ටික මේ අපේ ඔඩිටෝරියම් එකට පේන එක සයිඩ් එකක පේන view එක. මේ තියෙන්නේ මේන් රෝඩ් එක. ඉතින් මේකේ අර පැත්තේ කෙළවරේම තමයි හොස්ටල් තියෙන්නේ. මේ පැත්තේ එන්ට්‍රන්ස් එක. විදිහට තමයි අපේ පිරිත වැඩ ඉවර වුණේ. අපේ පිරිත වැඩ මේ විදිහට ඉවර වුණාට තාම තව වැඩ තියෙනවා. ඒ තමයි අස් කරන වැඩ ටික. ඉතින් ඒ වැඩ ටිකත් අපි අදම පටන් ගන්නවා. දැම්ම කොඩි වැල් ටික ගලවලා ඒ ටික ලේසියින් එතකොට අදම අස් කරලා ඒ ටික ඉවර කරනවා. ඉතින් ඔය විදිහට තමයි අපේ වැඩ මෙහෙම ඉවර වෙන්නේ. අන්තිමට කිසි ප්‍රශ්නයක් නැතුව ඒ ඔක්කොම වැඩ ටික හරියට ගානට ඉවර කරා. ඉතින් ඇත්තටම මේක අපිට අලුත් අත්දැකීමක්. වැඩේ ලස්සනට උනා කිසිම අවුලක් නැතුව. මේ අස් කරන වැඩ ටිකත් ඉවර වුණාම ඔක්කොම ඉවරයි. ඉතින් පිරිත වැඩේ හුඟක් හොඳට සිද්ධ වුණා. වෙලාව
7:00. ඉතින් ඊයේ රෑ ඇත්තටම 7:00 අද උදේ 7:00 වෙනකම් පැය 12ක් 12කට වඩා ඇත්තටම මේ වැඩේ ගියා. තවත් දවසකින් මේ වගේ අලුත් vlog එකක් තව එකක් කරමු. තව එකක්. එකම එක. එහෙනම් අදට මේක ඉවර කරනවා. හරි. කියනවා.